ජැනට් කියලා කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් ආදරය කරන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මමත් ඔයාලා වගේම ජැනට් කියන බ්‍රෑන්ඩ් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් වලට ගොඩක් ආසයි. ඒ වගේම මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේ අවුරුදු ගානටම මම පාවිච්චි කරපු ජැනට් ප්‍රොඩක්ට්ස් වලින් මම ආසම කරන ජැනට් ප්‍රොඩක්ට්ස් 10 මොනවාද කියලා තමයි ඔන්න අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ. හායි මම චතු. ඉතින් ඔන්න අද මම කතා කරන්න යන්නේ මම ආසම කරන ජැනට් ප්‍රොඩක්ට්ස් ගැන. ඉතින් පළවෙනියටම කියන්න ඕනේ මම හිතන්නේ මම ඉස්සල්ලාම ඇඩික්ට් වෙච්ච ජැනට් ප්‍රොඩක්ට් එක තමයි ජැනට් එකේ එන මෙන්න මේ පිම්පල් කියෝ ෆේස් වොෂ් එක. මේකට මම ආස වුණේ මම හිතන්නේ මම A level කරන කාලේ ඉඳන් තමයි මේ ප්‍රොඩක්ට් එකට මම ආස වුණේ. A level කරන කාලේ හරි ඊට පොඩ්ඩක් පහු කාලේ හරි කොහොම හරි මේ ප්‍රොඩක්ට් එකට මම මාරම ආස වුණේ. මොකද මේකේ තියෙන අර මෙන්තෝල් ගතිය නිසා. ඉතින් මුල්ම කාලේදී මම මේක පාවිච්චි කරද්දි අර පළවෙනි දවසේ දාන්න නැතුව මුළු මූණෙම ගහලා ඇහැ වටේ හැමදැනම ගාලා මට තාම මතකයි. හරීම නිකන් එන මෙන්තෝල් ගතිය වැඩි කියලා වගේ දැන. ඊට පස්සේ තමයි මට මේක තේරුනේ මේක වතුරත් එක්ක ඩයලූට් කරලා කොහොමද හරියට පාවිච්චි කරන්න කියලා. ඉතින් ඇත්තට මේ කාලේ ඉඳන්ම මගේ මූණේ එහෙම ගොඩාක් ලොකුවට පිම්පල්ස් ඇක්ටි එන්නේ නැතිව තියාගන්න මට උදව් වෙච්ච ප්‍රොඩක්ට් එකක් තමයි මේ. මම හිතන අවුරුදු ගාණක් තිස්සේ මම ආසම කරන ප්‍රොඩක්ට් එකක් තමයි මේ. ඉතින් පිම්පල්ස් කෑ කියන ඒ රේන්ජ් එක ගැන ගත්තොත් මම තවත් ප්‍රොඩක්ට් එකක් තියෙනවා දැන් අවුරුදු මතන 10ක් විතර තිස්සේ මම නැවත රීපර්චස් කරන ඒ ඇවිල්ලා මෙන්න මේ ජැනට් එකේ එන කොහොඹ පැක් එක. ඉතින් මේ පැක් එකත් මම ගොඩක් මාස මම මේ වෙනකොට මම හිතන්නේ මේකෙන් ටබ්ස් 10කට එහා පාවිච්චි කළා. ඉතින් එච්චරට මම ආස කරන ප්‍රොඩක්ට් එකක් මේක. විශේෂයෙන්ම පිම්පල්ස් ඇක්නී නිකන් පොඩ්ඩක් යටින් එන්නකොටම වගේ එක දිගට මේ පැක් එක මම දවස් 3කට පාරක් විතර දානකොට ටක් ගාලා මූණේ තියෙන පිම්පල්ස් ඇක්නී නැති කරගන්න පුළුවන්. මට සලෝන් එක තිබිච්ච කාලේ මම හෝම් කෙයා ප්‍රොඩක්ට් විදිහට මේ ප්‍රොඩක්ට්ස් රෙකමෙන්ඩ් කරලා තියෙනවා. ඉතින් මගේ සලෝන් එකට ඇවිල්ලා තිබිච්ච කට්ටියට දැන් මට සලෝන් එකක් නැහැ. මම කියන්නේ මේ ඒ දවස්වල ඒ කාලේ ආපු කට්ටිය නම් දන්නවා මම මේ පිම්පල්ස් ඇක්නී වලට මේ පැක් එක අනිවාර්යෙන් highly recommend කරන ප්‍රොඩක්ට් එකක් කියලා. අදටත් මගේ ක්ලෝසෙට් එකේ නැත්නම් මගේ බාත්රූම් එකේ තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේක. ඊළඟට පිම්පල්ස් ගැනම කතා කරොත් මේ රේන්ජ් එකේ මම තවත් එක ප්‍රොඩක්ට් එකකට දැන් මේ දවස්වල ගොඩාක් ආස වෙලා තියෙනවා. ඒ වෙලාව ඒගොල්ලෝගේ රෝලර් පෙන් එක. ඒක නම් මේ මෑත කාලේ දැන් අවුරුදු 2ක් 3ක් විතර තිස්සේ මම ආස කරන එකක්. ඉතින් රෝලර් පෙන් එකත් ඒ වගේම තමයි පිම්පල් එකක් එන්න අර බම්ප් එක එනකොටම මම ටක් ගාලා ඒ වපට ප්‍රදේශයේ එක ඇප්ලයි කරනවා. ඉතින් මගේ ඇක්නි කන්ට්‍රෝල් කරගන්න මට ගොඩක් උදව් වුණ ප්‍රොඩක්ට් එකක් සහ ඒක හරිම ලේසි ප්‍රොඩක්ට් එකක් ඕන තැනකට ගෙනියන්න ලේසි. අර පෙන් එකක් වගේ තියෙන නිසා. ඉතින් පිම්පල්ස් රේන්ජ් එකෙන් නම් මම ආස කරන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට්ස් ටිකට. ඊළඟට මම තවත් ඇඩික්ට් වෙච්ච ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ natural bleaching cream එක. ඉතින් මේක vitamin C natural bleaching cream එකක්. ඉතින් මේකේ එහෙම bleaching කිසිම දෙයක් අන්තර්ගත වෙලා නැහැ. හැබැයි skin එකේ discoloration එකක් ආවොත් මම ගොඩක් වෙලා travel කරනවානේ. එතකොට ඉතින් ඔය මුහුදේ අවුවේ එහෙම යනවා. මම ඇත්තටම මොහොම ලොකුවට බලන්නේ නැහැ. කළු වෙයි නේද? අරම වෙයි නේද? මෙහෙම වෙයි නේද කියලා මම ලොකුවට බලන කෙනෙක් නෙමෙයි. මොකද මම දන්නවා ඒක මට recover කරගන්න පුළුවන් කියලා. ඉතින් එතකොට එහෙම රටකට ගිහලා ආපු හැටියෙන් මම ගොඩක් වෙලාවට කරන්නේ ඉස්සෙල්ලාම aloe vera ගාලා මම ඉස්සලා skin එකේ බැරි එකේ damage එක අයින් කරගෙන ඉන්නවා. ඊට පස්සේ discoloration එක යවන්න මම අනිවාර්යයෙන්ම පාවිච්චි කරන මෙන්න මේ ප්‍රොඩක්ට් එක. ඉතින් ඇත්තටම natural bleaching ingredient තමයි තියෙන්නේ. කියන්නේ දෝඩාන්, ඒ වගේම orange peel එක, lime extract ඒ වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. ඒක නිසා naturally ඔයාගේ skin එක brighten කරන්න උදව් වෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේ natural bleaching cream එක. මේකත් මම ගොඩාක් ආස කරන ප්‍රොඩක්ට් එකක්. ඊළඟට මම තවත් ආස කරන ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ wild turmeric scrub එක. ඒකලක scrubs වර්ග කිහිපයක් මම තව එකක් තියෙනවා මම හිතන්නේ මට මතකද papaya හරි මොකක් හරි එකක් තියෙනවා. ඒකට වඩා මම ආස වුණේ මෙන්න මේ wild turmeric එකට. මේකෙත් skin එකට මම කරන්නේ පැක් එකක් වගේ apply කරලා සාමාන්‍යයෙන් මිනිත්තු 10ක් විතර තියලා ඊට පස්සේ වතුර දාලා මේක scrub කරන එක. ඉතින් ඇත්තටම මේක පැක් එකයි scrub එකයි දෙකම එකට තියෙනවා වගේ මට දැනෙනවා. විශේෂයෙන්ම underarm scrub කරන්න, බෙල්ල, ඒ වගේම කකුල් දෙක, අත් දෙක මුළු body එකටම මේ scrub එක use කරන්න පුළුවන්. ඉතින් මම ගොඩක් ආස වෙච්ච තවත් product එකක් තමයි මෙන්න මේ wild turmeric එකේ එන scrub එක. ඒ වගේ තමයි මේ දවස්වල මම තවත් ආසාවෙන් පාවිච්චි කරන product එකක් තමයි මේ ඒගොල්ලෝ ළඟදී අඳුන්වලා දුන්න underarm deodorant serum එකක්. ඉතින් මේක තමයි මේ දවස්වල මම deodorant එකක් විදිහට පාවිච්චි කරන්නේ. ඇත්තටම දවස පුරාටම fresh විදිහට ඉන්න පුළුවන් විදිහේ product එකක් තමයි මේ තියෙන්නේ. දැන් මමත් tube 3ක් විතර මේකෙන් පාවිච්චි 3ක් 4ක් විතර වගේ මම පාවිච්චි කරලා තියෙන්නේ. මම එච්චරට ආසයි මේ deo serum එකට. ඉතින් මේකත් මට highly recommend කරන්න පුළුවන් විදිහේ product එකක්. ඉතින් ඒත් එක්කම තමයි body එක refresh කරගන්න gym ගිහිල්ලා ආවම එහෙම නැත්නම් හරි tired දවසක tiredness එක මෙහෙම කරනකොට යවන්න පුළුවන් product එකක් තමයි මේ තියෙන්නේ. මේ pimples out එකේම එන body wash එක. දැන් මේක හරිම menthol feeling එකක් නේ තියෙන්නේ. ඉතින් body එක wash කරනකොට අපි මේක පාවිච්චි කරාදී හරිම refreshing ගතියක් එනවා. මනම් හරිම ආස product එකක් මේ body wash එක. විශේෂයෙන්ම ඔය අර මහාන්සි දවසකට මේ body wash එක දාලා wash එකක් ගත්තොත් එහෙම මාරම සනීපයි යකට. ඉතින් මං ඇත්තටම කාලයක් තිස්සේ නැවත repurchase කරන්න ආස වෙන product එකක් තමයි මේ තියෙන්නේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් oily skin එකක් තියෙන කෙනෙක්ට ගැලපෙන tone එකක් හොයාගන්න ටිකක් අමාරුයිනේ. අන්න ඒ වගේ කෙනෙක්ට උනත් පාවිච්චි කරන්න පුළුවන් tone එකක් තමයි මෙන්න මේ cucumber tone එක. දැන් මේක ගොඩක් වෙලාවට මේක හරිම cooling
කූලින් ප්‍රඩක්් එකක් මේක ෆ්‍රිජ් එකේ තියලා පාවිච්චි කරන්න පුළුවන් සුපර් මොකද එච්චරට හරිම හොඳ රිෆ්‍රෙෂිං ගතියක් වගේ ස්කින් එකට එකතු කරන්න පුළුවන් ඒ වගේම අර මිස්ට් එකක් විදිහට ඒක එන නිසා ඇප්ලයි කරන්නත් හරිම ලේසි. ඉතින් මම හරිම ආස ප්‍රොඩක්ට් එකක් තමයි මේ. ඒ වගේම ෆයිනල් එකෙන් 10th ප්‍රොඩක්ට් එකට මම ආසම කරන ප්‍රොඩක්ට් එකක් තමයි ජැනට ගෙන BB ක්‍රීම් එක. මොකද මේකේ ඔයගලන්ට අවුවෙන් පරිස්සම් කරන්න වගේම ඔයගේ ස්කින් එකට හයිඩ්‍රේෂන් එකක් දෙන්න වගේ මේකේ කලර්ස් උත් හරිම ලස්සනයි. ඉතින් තවත් මම ආස කරන ජැනට් එකේ ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ BB ක්‍රීම් එක. ඉතින් මම ජැනට් එකේ තියෙන ඔක්කොම ප්‍රොඩක්ට්ස් වගේ මේ වෙනකොට මම try කරලා තියෙනවා. ෆේස් වොෂ් වර්ග, ක්‍රීම් වර්ග, තව බොඩි පැක් ඒව හැමදේම වගේ මම try කරලා තියෙනවා මේ වෙනකොට. හැබැයි ඒ අතුරින් මගේ පර්සනල් ෆේවරිට්ම ප්‍රොඩක්ට්ස් 10 තමයි මේ. මේක ස්පොන්සර්ඩ් වීඩියෝ එකක් නෙමෙයි. මේක පෞද්ගලිකව මම අවුරුදු ගාණක් තිස්සේ ජැනට් එකේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවා. ඉතින් අදටත් පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා මම හිතුවා මගේ පර්සනල් ෆේවරිට් ප්‍රොඩක්ට්ස් ගැන මම හැම බ්‍රෑන්ඩ් එකකටම කරලා තියෙනවා වීඩියෝ එකක්. මම හිතුවා ජැනට් බ්‍රෑන්ඩ් එකේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් ජැනට් බ්‍රෑන්ඩ් එකේ ඔන්න ආස කරන ප්‍රොඩක්ට්ස් ඔයගොල්ලෝගේ මොනවද තියෙන්නේ මීට අමතරව කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉපෙටම හම්බෙමු.